ඊළඟට තවත් මේකේ විවරණයක් තියෙනවා. තමා අපේ ශික්ෂාපද රකින්නකොට සීලය රැක්කා විතරක් නෙවෙයි. අපි හැමතිස්සෙම අපේ සිත පුළුවන් තරම් අකුසල ධර්ම වලින් මෙන් කරගන්නට ඕනේ. සීලයක් රැක්කට සමහර වෙලාවට අපි ක්‍රෝධ කරනවා, වෛර කරනවා, සමහරුන් එක්ක බැන වදිනවා. ටික සැරපරුසව කතා කරනවා. ඒ වගේ ශික්ෂාපද කඩ නොකර එක වෙන්නට පුළුවන්. එතකොට අපි ඒ වගේ දේවල් වලින් වළකින්නට ඕනේ. සමහර අය ගැන ඊර්ෂ්‍යා ඇති වෙනවා. සමහර දේවල් ගැන මාත්සර්ය ඇති වෙනවා. මගේ සීලය වෙන කෙනෙක් රකින්නවට අකමැති වෙනවා. මේ වගේ නුගුණ ධර්ම ඇති වුණොත් සීලය paludu වෙනවා, අපෙන් කිලිටි වෙනවා. ඒ නිසා ඒවා හිතේ තියෙනවා නම් ඒවට අවධානය දෙන්නට එපා. ඒවා වැඩි හිතන්න යන්න බෑ, පසුතැවෙන්න යන්න එපා. මගේ හිතේ කෙලෙස් තියෙනවා කියලා Tamanට තියෙන සීලය මෙනෙහි කරමින් අර නුගුණ ධර්ම වලට වැඩි හිත දෙන්නේ නැතුව ඒවා සිහි කරන්නේ නැතුව පුළුවන් තරම් ඒවා මග හරින්නට ඕනේ. ඒ මග හැරගෙන සීලානුස්සතියේ මුල හිත දියාගෙන යනකොට කෝධ උපනාහ මක්ක පලාස තම්බ සාරම්භ මදමානාදී වූ ඒ නුගුණ ධර්මයන්ගෙන් හිත මිදෙනවා. ඒ වෙලාවේදී සමහරලාවට සීලය ආරක්ෂා කරත් Tamanගේ සිත කාමයට බර වෙනවා වෙන්නට පුළුවන්. ප්‍රමාදයට බර වෙනවා වෙනකොට ඒවත් සීලයට තියෙන පාඩු. ඒ නිසා ඒ වවලි මුදවාගෙන ඒක ගැන ලොකුවට බරට හිතන්නට යන්න එපා. මොකද සමහර වෙලාවලට ඒ නුගුණ ධර්ම Tamanගේ సంతානය තුළ ඇති වෙන්නට පුළුවන් පෘථග්ජනයෙක් වශයෙන්. ඉතින් ඒවා කාලයක් තිස්සේ අඩු වෙලා යයි. Tamanට තියෙන මේ සීලානුස්සතිය වැඩිපුර ප්‍රගුණ කරනකොට ඒ නුගුණ ධර්ම පහළ වැටෙනවා. එතකොට කාලයක් යනකොට Tamanට තේරෙනවා වෙනදා තිබිච්ච තරහ, වෙනදා තිබිච්ච හිතේ දරදඬු ගති, වෙනදා තිබිච්ච කෙලස් ගති Tamanගේ අඩු වෙලා Tamanගේ හිත එන්න ප්‍රභාස්වර වෙනවා. ඒ වගේ මක්ක පලාස තම්බ සාරම්භ මදමානාදී වූ කෝධ උපනාහ ආදී වූ අකුසල ධර්මයන්ගෙන් තොරව සීලය රකින්නකොට ඒ සීලයටත් කියනවා අඛණ්ඩ අච්චිද්ද අසබල අකල්මාස කියලා විශේෂයෙන් හඳුන්වනවා. ඒ නිසා ඒකත් සිහි කරන්නට පුළුවන්. මාගේ සීලය ක්‍රෝධය උපනාහය මක්ඛය පලාසය තම්භය සාරම්භය මදමානාදීන් පිරිසිදු බැවින් අඛණ්ඩ සීලයකි අච්චිද්ද සීලයකි අසබල සීලයකි අකල්මාස සීලයකි කියලා මෙනෙහි කරන්නට පුළුවන්. ඊළඟට තවත් මේ සීලේ ගුණ හතරක් තියෙනවා. ඒකත් අපේ సంతානය තුළ හිමින්සරේ දිනු කරගන්නට ඕනේ. මොකද්ද? අඛණ්ඩ අච්චිද්ද අසබල අකල්මාස කිව්වා වගේම තවත් මේ සීලේ ගුණ ටිකක් තියෙනවා. මොනවද? මේ සීලේ තියෙනවා අපරාමට්ට සීල් භාවයක්. ඒ වගේම තියෙනවා මේ සීලේ බුජිස්ස භාවයක්. ඒ වගේම මේ සීලේ තියෙනවා සමාධි සංවත්තනික භාවයක්. බුජිස්ස අපරාමට්ට සමාධි සංවත්තනික ආදී වූ ගුණ තියෙනවා. මොනවද මේ ගුණ? වෙනව සිහි කරන්න. බුජිස්ස මේ සීලය අපි රකින්නේ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න ලැබේවා කියන ඒකායන ප්‍රාර්ථනාව. ඒ ප්‍රාර්ථනාව මුල් කරගෙන මේ සීලයෙන් අසවල් දෙවියෙක් වෙලා මාරයෙක් වෙවා සැප විඳින්වා කියන බලාපොරොත්තුවක් නැහැ. ඒවා වලට ඉලක්ක කරගෙන නෙවෙයි, නිර්වාණය ඉලක්ක කරගෙන මේ සීලය රකින්න. තණ්හා දාසත්වයෙන් මිදෙන්නයි මේක කරන්නේ. ඒ නිසා Taman සිහි කරනවා ඒ Tamanගේ සීලය තණ්හාවෙන් මුදවලා තමයි රකින්නේ. හැබැයි සමහර අවස්ථාවලදී මෙහෙම සිතිවිලි තියෙන්නට පුළුවන්. මම අහවල් තනතුර ලබලා මාර්ගඵල ලබම්මා. අහවල් දිව්‍ය තලයේ ඉපදිලා මාර්ගඵල ලබම්මා. මාර්ගඵල ලබනකන් සුගති පරායන උප්පත්ති ලබම්මා. මේ ආදී ප්‍රාර්ථනා තිබුණාට ඒක තරම් ගැටලුවක් නෙවෙයි. මොකද සසර වසනතුරට සමහර වෙලාවට නිවන් දකින්න බැරි වුණොත් Tamanට සංසාරයේ සුගති පරායන උප්පත්ති වලට යන්නට වෙනවා. ඒ වෙලාවේදී ප්‍රාර්ථනා පිහිටුවාගෙන ගියාම සංකාර උප්පත්ති සූත්‍ර අටුවාවේ හැටියට Tamanට පහසුවෙන් Tamanගේ ඉලක්කයන් සපුරා ගන්නට පුළුවන් වෙනවා. ඒ නිසා ඒ තමන් නිර්වාණ ඉලක්කයේ හිත තුළ තියෙනවා නම් පිංගතුනි, ඒ අතරතුර යම් යම් භවභෝග සම්පත් හෝ සුගති සම්පත් ප්‍රාර්ථනා කළාට දවසක මේ කෙලෙස් ධර්මයන් දුරු කිරීමට, තෘෂ්ණාව දුරු කිරීමට හිත තියෙන නිසා ඒ සීලය බුජිස්ස ගණයට යනවා. ඉතින් ඒ නිසා අර බුජිස්ස ගණයට බුජිස්ස කියන්නේ නිදහස් වෙච්ච නිදහස් භාවය ඇති කරනවා. වහල් භාවයෙන් මුදවනවා කියන එකයි. ඔය උපසම්පදා සීලය සමාදන් වෙන්න යනකොටත් කර්ම වාක්‍ය කියන්න යන කලින් අහනවානේ බුජිස්සෝ සී කියලා. ඔබ නිදහස් පුරුෂයේද වහලෙක් නෙවෙයිද කියලා අහනවානේ. ආයේ වගේ අපේ තියෙනවා වහල් භාවයන් දෙකක්. ඒ තමයි එක මිනිස්සෙකුට වහල් වෙලා ඉඳීම, ඔහුගේ යටතේ සේවය කරන්න වීම එක වහල් භාවය. දෙවෙනි වහල් භාවය තමයි කෙලෙස් වලට වහල් වීම. විශේෂයෙන්ම වහල් භාවය ඇතිවන්නේ තෘෂ්ණාවට. තෘෂ්ණාව විසින් යමකට කැමති වේ නම් ඒක
ඒක මග නොහැර ඉන්නට බැරි වෙනවා. ඒක අමතක කරලා ඉන්නට බැරි වෙනවා. ඒ වගේ වහල් භාවයක් මේ තෘෂ්ණාව විසින් අපට තුළ ඇති කරනවා. ඒ තෘෂ්ණාවේ නිරෝධය කියන නිර්වාණ ධාතුවටපත් වෙනකොට තමයි සකල වහල් භාවයෙන් මිදෙන්නේ. ඒ වහල් භාවයේ පිංගතුණි තමන්ගේ సంతානයේ කෙරෙහි තියෙනවා. මොකද අපේ ජීවිතේට හානියක් වෙනවට රූපයට හානියට අපි කැමති නැහැ. අපිට දරා ගන්නට බෑ. මේ තමයි තෘෂ්ණාවට වෙන වහල් භාවය. තමන්ගේ දරුවන් කෙරෙහි, යාන වාහන කෙරෙහි, ඒවා කෙරෙහිත් ඇති වෙනවා. ඉතින් මේ කියන තෘෂ්ණාව සම්පූර්ණයෙන් අපි මුදන්නට විනාශ කරන්නට ඕනේ. ඉතින් මේ සීලය දවසක මේ තෘෂ්ණාවෙන් මිදීම සඳහාම වන්නේ කියන එක ඇති කරගෙන Taman මේක පූර්ණේ කරන්නට ඕනේ. ඒ අතරතුරේදී යම් ප්‍රාර්ථනා තිබුණා කියලා ඒවා ගැටලුවක් කරගන්නට එපා. ඒ ප්‍රාර්ථනා එසේම පිහිටුවාගෙන දවසක මේ සීලයෙන් මේ කෙලවර නිර්වාණ සම්පත්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාවක් තියෙනවා. ඒක බුජිස්ස සීලය. ඊළඟට ඒක සිහි කරනවා. ඊළඟට තියෙනවා අපරාමට්ට සීලය. අපරාමට්ට සීලය කියලා කියන්නේ මේ ශික්ෂාපද මේ සීලය Taman තෘෂ්ණාවෙන් සහ දෘෂ්ටියෙන් පරාමර්ශණය කරන්නේ නැහැ. පරාමර්ශණය කියන්නේ වැරදි ලෙස අල්ලගන්නේ නැහැ. කොහොමද තෘෂ්ණාවෙන් පරාමර්ශණය කරන්නේ? මේ සීලෙන් දෙවියෙක් බ්‍රහ්මයෙක් මාරයෙක් වෙම්වා කියලා නිවන් ප්‍රාර්ථනාවකින් තොරව ඍජුවම කාම සම්පත්තිය සඳහා පමණක් මේ සීලයෙන් ප්‍රාර්ථනා සිද්ධ කරගන්නවා. ඒක පරාමට්ට සීලයක්. ඊළඟට තියෙනවා පරාමාෂ්ට භාවය. ඒ තමයි ඊළඟ පරාමට්ට භාවය තමයි මේ සීලයෙන්ම ශුද්ධිය වේ. සීලයෙන්ම සංසාර ශුද්ධිය වේ. සීලයෙන්ම සසරින් මිදීම වෙනවා ආදී ලෙසට වැරදි අර්ථ වලින් මේ සීලය රකින්නවා. විශේෂයෙන්ම සීලබ්බත පරාමාසාදී රකින්න කට්ටිය දැන් මොකද අපේ සංසාර ශුද්ධිය වන්නේ විදර්ශනා භාවනාව කෙලවර මාර්ගසිත වලින්නේ. මාර්ගයෙන් මේ කෙලෙස් කපන්නේ. ඉතින් මේ සීලය රකින්නේ මාර්ගයට උපකාරයක් ලෙස. මාර්ගයට උපකාරයක් ලෙස. ඉතින් ඒ නිසා මේ සීලයම ශුද්ධිය වේ කියලා හිතුවොත් ඒක දෘෂ්ටියක් බවට පත් වෙනවා. ඉතින් එහෙම හිතන්නේ නැතුව අපි තේරුම් අරන් තියෙනවා මේ සීලය රකින්නේ මේක සමාධියට උපකාර කරගෙන සමාධියෙන් විදර්ශනා වඩලා කෙලවර නිවන් දකින්න. එහෙම තියෙනකොට අපේ සීලය දෘෂ්ටියෙන් පරාමර්ශණය කරලා නැහැ. නිවන් ප්‍රාර්ථනාව තියෙන නිසා තෘෂ්ණාවෙන් පරාමර්ශණය කරලා නැහැ. ඒ නිසා සිහි කරනවා මාගේ මේ සීලය තෘෂ්ණාවෙන් සහ දෘෂ්ටියෙන් පරාමර්ශණය නොවුණු බැවින් පිරිසිදුය කියලා සිහි කරනවා. ඒ වගේම තවත් තියෙනවා අපරාමට්ට කියන එකේ තව අර්ථයක්. පරාමට්ට කියනකොට දොස් අහන්නට වීම පරාමට්ට භාවයක්. ඥානවන්ත පුද්ගලයෝ සමහර වෙලාවට අපි සීලය රැකගෙන හිටියට අපේ සීලයේ දොස් තියෙනවනේ ඔවුන් කියනවා ඔබ සීලය රැක්කට හරියට රකින්නේ. ඔබගේ ශික්ෂාපද කැඩිලා. ඔබ සීලයට ගරුත්වේ නැහැ කියලා දොස් කියන්න පුළුවන්. එහෙම දෝෂයකට භාජනය නොවන පරිද්දෙන් ඊටාම ඉහළින් මේ සීලය රකින්නට ඕනේ. එතකොටත් කියනවා අපරාමට්ටයි කියලා. එහෙනම් මාගේ ඥානවන්තයන්ගේ දෝෂාරෝපණයට ලක් නොවන පරිද්දෙන් මම සීලය රකින්නෙමි කියලා ඒ සීලය ගැන ආවර්ජනා කරන්නට ඕනේ. ඊළඟට විඤ්ඤූපසත්ත සීලයක්. විඤ්ඤූපසත්ත කියලා කියන්නේ බුද්ධ ආදී මහෝත්තමයන්න් වහන්සේලා පැමිණියොත් මම මේ රකින්න සීලයට සාදුකාර දෙයි. ඒකට වර්ණනා කරයි. විඤ්ඤූපසත්ත වෙන ආකාරයෙන් තමන්ගේ සීලය රකින්නට ඕනේ. ඒ කියන්නේ මම ඊටාම ඉහළින් මේ සීලය බුද්ධ ආදී උත්තමයෝ පවා සාදුකාර දෙන පරිද්දෙන් මේ සීලය ආරක්ෂා කරමි කියලා ඒක පිරිසුදු සීලය රකින්නකොට කාලයක් තිස්සේ මේක අවසානය කරන්නට ඕන එක. කාලයක් තිස්සේ අර ශික්ෂාපද එකිනෙකක් ගානේ රකින්නකොට තියෙනවා නම් යම් අඩුපාඩු ඒවා හරි ගැසිලා එනවා. ඒ සියල්ල හරි ගැස්සුණා මේ විදිහට සිහි කරන්නට පුළුවන්. අවසාන එක තමයි සමාධි සංවත්තනික. මේ සීලය සමාධියට හේතු වෙන පරිද්දෙන් රකින්නේ. ඒ වගේ මේ ඒ නිසා පිරිසුදුව රකින්නකොට තමන්ට තේරෙන්න පටන් ගන්නවා තමන්ගේ సంతානය කෙලෙස් වලින් වෙනම මිදිලා පිළිවෙලින් ඉහළට යනකොට සමාධිය පහසුවෙන් ඇති කරගන්න පුළුවන් මට්ටමට තමන්ට සීලය දියුණු කරගන්න පුළුවන්. ඒක සමාධි සංවත්තනිකයි. ඊළඟට මේ කාලයක් අර විදිහට ශික්ෂාපද වෙනම සිහි කරලා අර කිව්වා වගේ මුළු ශික්ෂාපද සියල්ලම හිතින් ආවර්ජනා කරලා පොදුවේ සීලය කියන අදහස හිතට අරගෙන තමන් සිහි කරනවා මාගේ සීලය තෘෂ්ණා දාසත්වයෙන් මිදුණු බැවින් බුජිස්ස සීලයකි. මාගේ මේ සීලය තෘෂ්ණාවෙන් දෘෂ්ටියෙන් පරාමර්ශණය නොකරන ලද බැවින් අපරාමට්ට සීලයකි. මාගේ මේ සීලය බුද්ධ ආදී උතුමන්ගේ ප්‍රශංසාවට භාජනය වන බැවින් විඤ්ඤූපසත්ත සීලයකි. මාගේ මේ සීලය සමාධියට උපචාර අර්පණා සමාධීන්ට උපකාර වන බැවින් සමාධි සංවත්තනික සීලයකි කියලා
පිළිවෙලින් අර අකණ්ඩ අකල්මාස අකණ්ඩ අච්චිද්ද අකල්මාස බුජිස් අකණ්ඩ අච්චිද්ද අසබල අකල්මාස කියන ගුණ ටිකත් බුජිස්ස විඤ්ඤූපසත්ත අපරාමට්ට සමාධි සංවත්තනික කියන මේ ගුණ 8ම අරගෙන Tamanට ඒ මුළු ශික්ෂාපද ගැන පොදුවේ මෙනෙහි කරන්නත් පුළුවන් වෙනවා. ඒක මාර වෙන වෙනම ශික්ෂාපද මෙනෙහි කරලා කාලයක් ගියාට පස්සේ Tamanට පොදුවේ අරගෙන මෙනෙහි කරන්න පුළුවන්. ඊට පස්සේ වෙන වෙනමත් මෙනෙහි කරනවා පොදුවේත් මෙනෙහි කරනවා. මෙහෙම මෙනෙහි කරගෙන යනකොට Tamanගේ సంతානයේ අති පාරිශුද්ධත්වයටපත් වෙලා ඊටාම ප්‍රීති ප්‍රමෝදයකටපත් වෙනවා. මෝහන මලක් වගේ පිපෙන්නට පටන් ගන්නවා. දවසේ නිතරම සතුටින් ගත කරන කෙනෙක් බවට පත් වෙනවා. පාරිශුද්ධ సంతානයක් ඇතිව ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. විශේෂ තමන්ට විශාරද භාවයක් ඇති වෙනවා. ඕන වෙලාවක මරණයට සූදානම් කෙනෙක් බවට පත් වෙනවා. බොහොම සතුටින් මිය යන්නට පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. සමාධියක් වඩන්නට විදර්ශනාවක් වඩන්නට පටන් ගත්තොත් ඊටාම පහසුවෙන් සිත එකඟ කරගෙන සාර්ථක වෙයි භාවනාවන් සිද්ධ කරන්නට පුළුවන් හැකියාව තමන් තුළ ලැබෙනවා. විසුද්ධි මාර්ගයේ